හලෝ කොහොමද ඕගොල්ලන්ට? මං හිතන්නේ ඕගොල්ලෝ ගොඩාක් හොඳින් ඉන්නවා කියලා. ඉතින් මං අද ආවේ හරීම රසවත් මැංගෝ ජූස් එකක් අරගෙන. ඉතින් ඕගොල්ලොත් කැමති නේද මේ රසවත් පානයට? ඉතින් මේ දවස්වල හුඟක් අයගේ ගෙවල් වල අඹ ගස් තියෙනවා නම් අඹ මේ දවස්වල ඉදිලා තියෙනවානේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අඹ වලින් මේ වගේ රසවත් බීමක් හදාගන්න. ඇත්තම කියනවා නම් මම නම් හරීම ආස පානයක්. මං හිතන්නේ ඕගොල්ලොත් හරිම ආස පානයක් වෙන්න ඕනේ. ඉතින් අපිට මේකට ඕනේ ඉදුණු අඹ ගෙඩි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉදුණු අඹ ගෙඩි අරගන්න. ඉන්පස්සේ ඒ අඹ ගෙඩි අපි ලෙලි ඇරලා අපිට අවශ්‍ය ප්‍රමාණයම ලෙලි අරගන්නවා. කියන්නේ ගෙඩි ප්‍රමාණය. ඉතින් මට නම් අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ අඹ ගෙඩි 2ක් විතරයි. ඉතින් මම මේ අඹ ගෙඩි 2 ලෙලි අරගත්තා. ඉන්පස්සේ මම මේ අඹ ගෙඩි 2 පුංචි කැබලි වලට කපා ගත්තා. බ්ලෙන්ඩර් කරන්න පහසුවට. ඉන්පස්සේ මම ඔය ටික බ්ලෙන්ඩර් ජාර් එකට දාගන්නවා ඔය විදිහට. බ්ලෙන්ඩර් ජාර් එකට අඹ කෑලි ටික දාගත්තයින් පස්සේ මම ඒකටම සීනි එකතු කරගන්නවා. හැබැයි ඔයාලට පුළුවන් ඇත්තටම සීනි නොදා මේක හදන්නත්. මොකද ෆ්‍රෙෂ් ෆෘට්ස් හදද්දී ඇත්තටම සීනි නොදා හදන එක තමයි සෞඛ්‍යයට හොඳ. ඉතින් ඉන්පස්සේ මම මේකට එකතු කරනවා ලුණු ටිකක්. ලුණු බොහොම ස්වල්පයක් තමයි මම නම් දාන්නේ. ඉතින් ඕගොල්ලෝ ආස විදිහට ඒක කරන්න. ඒ කියන්නේ ඕගොල්ලෝගේ රසවලට අනුව. ඉන්පස්සේ අපි කූල් වෝටර් ටිකක් එකතු කරගන්නවා. ඒකත් ඕගොල්ලෝ කැමති නම් තමයි කූල් වෝටර් දාන්න ඕනේ. ඊට පස්සේ අපි ඔය සේරම දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. ඒ විදිහට කෑලි ගතිය නැති වෙලා යුෂ බවට පත් වෙනකම් අපි ඕක බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ අපි ඕක ලස්සනට පිළිගන්නන්න ඕනනේ. අපි බිව්වත් කාට දුන්නත් කොහොමත් ලස්සනට පිළිගන්නන එක තමයි හොඳම. මම නම් හරි ආසයි ලස්සනට පිළිගන්නන්න. ඉතින් ලස්සන වීදුරුවක දාගෙන ලස්සනට තමාන්ටම හරි එහෙමත් නැත්නම් පිට කෙනෙක්ට හරි කාට හරි කමන්නේ ලස්සනට පිළිගන්නන්න. ඒ වගේම අවසාන වශයෙන් දෙහි උස ටිකක් එකතු කරගන්න. ඉතින් මේ රස පානය ඕගොල්ලෝ හදලා බලන්න.